Hello WhatsApp මොකද වෙන්නේ හා කොල්ල කෙල්ල සෙට් එක සැපේ ඉන්නවද වැඩි කතා බහක් ඕනේ අපි යම් වීඩියෝ ටික බලන්න අපිව subscribe කරලා නැති අය මතක ඇතුව අපිව subscribe කරලා set වෙන්න මගේ set එක ඇත්තටම මේක හරිම සුපිරි ගමනක් අපි හැමෝම එකතු වෙලා යන්න ඕනේ අපි පටන් ගමු මේ වීඩියෝ එක ඇත්තටම මේක ගොඩක් විහිළු සහගතයි නේද මට hina නවත්ත ගන්න බැරි තරමටම මේ වීඩියෝ එක මරු ඇත්තටම මේ වගේ දේවල් බලනකොට හිතටත් ලොකු සතුටක් දැනෙනවා ඇත්තටම පුදුම හිතෙන විදිහේ වීඩියෝ එකක් ඔයාලත් මේ වගේ දේවල් වලට කැමතිද මම දන්නවා ඇයි ඔයා තවමත් hina වෙන එක නිකන් දෙයක් නෙමෙයි ඒක ජීවිතේට ගොඩක් වටිනා දෙයක්. ඉතින් අදත් දවස පුරාම සතුටින් ඉන්න හැම වෙලාවකම අමතක කරන්න එපා. hina වෙලා ඉන්න. ඇයි දන්නවද කැස් බෑවෙක් එයාගේ පිටේ තියෙන කටුව ඇතුළට වෙලා ඉන්නේ. මොකද එයාට එළියට එන්න බය නිසා නෙවෙයි. එයාට එයාගේ ගෙදර එයා එක්කම අරගෙන යන්න පුළුවන් නිසා. ඇත්තරම මේක හරිම විනෝද ජනකයි මම හිතුවේ නැහැ මේ තරම් විනෝදයක් ලැබෙයි කියලා. ඇත්තරම පුදුම හිතෙන විදිහේ වීඩියෝ එකක්. ඔයාලත් මේ වගේ දේවල් වලට කැමතිද මම දන්නවා. ඔන්න දවසක් මිනිස්සෙක් මාළු බාන්න ගිහින් විශාල මාළුවෙක් අල්ලගත්තලු. ඊට පස්සේ එයා මේ මාළුව දිහා බලලා කිව්වලු දැන් මම ඔබව කෑවොත් මට මොකද වෙන්නේ කියලා. ඇත්තරම මේක හරිම විහිළු කතාවක් නේද? මට නම් හිනාව නවත්ත ගන්නම් බෑ. මේක ඇත්තරම හරිම විහිළු සහගතයි. මේක ගැන මම මොකවත් කියන්නේ නැහැ යාළුවනේ. ඔයාලගේ අදහස මේ ගැන කමෙන්ට් එකකින් පහලින් ලියන් යන්න. මම බලන් ඉන්නවා ඔයාලා හැමෝම මොකද හිතන්නේ කියලා දැනගන්න. Bro, what? බලන්න මේ මිනිස්සේ තමන් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව වැස්සට තෙමෙද්දි කොච්චර පරිස්සමෙන්ද අර කුඩේ බලා ගන්න කියලා. හරිම විහිළු සහගතයි නේද මේ සිදුවීම? ඇත්තටම හරිම විනෝද ජනකයි. මට hina නවත්ත ගන්න බෑ. බලන්නේ බල්ලා අර ඇවිදින්න බැරිව ආව මිනිස්සයාට දූවන්න පුරුදු කරපු හැටි. ඇත්තටම මේක හරිම පුදුම හිතෙන කතාවක්. මට තාමත් හිතා ගන්න බෑ මේ බල්ලා කොහොමද මේ වැඩේ කළේ කියලා. ඔයාලගේ අදහස මේ ගැන කමෙන්ට් එකකින් පහලින් ලියන් යන්න. මම බලන් ඉන්නවා ඔයාලා හැමෝම මොකද හිතන්නේ කියලා දැනගන්න. No way. කවුද මේවා හදන්නේ? ආතල්නේ. මට හිතා ගන්නවත් බෑ මේ වගේ දේවල් කවුද නිර්මාණය කරන්නේ කියලා. ඇත්තටම හරිම විනෝද ජනකයි නේද? මේක නම් ඇත්තටම සුපිරි වැඩක් තමයි. ඇයි ඔයා කවමත් hina වෙන එක නිකන් දෙයක් නෙවෙයි. ඒක ජීවිතේට ගොඩක් වටිනා දෙයක්. ඉතින් අදත් දවස් පුරාම සතුටින් ඉන්න හැම වෙලාවකම අමතක කරන්න එපා. hina වෙලා ඉන්න. එහෙනම් කොල්ලනේ කෙල්ලනේ අද වීඩියෝ ඉවරයි. වැඩේ හොද නම් subscribe කරගෙන යන්න. එහෙනම් අපි ගියා. good luck. දවස් සුබම සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.